සන්ධ්‍යාවක් වෙන අංගල මල්ලේ හැමදෙනාටම. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා න්‍යාස පාඩම ගැන ඔයගොල්ලෝගේ. ඉතින් න්‍යාස පාඩම ගැන පොඩ්ඩක් කතා කරලා ඉතින් එහෙම න්‍යාස පාඩම කියලා කියන්නේ ඔයාලගේ කෙටි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්නයක් විදිහට ගොඩක් වෙලාවට අහන ප්‍රශ්නයක්. රචනා ප්‍රශ්න පත්‍රයට මේක ඇහෙනවා අපි يعني දැකලා තියෙන ඉතාමත් අඩුවෙන් දැකලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක් වෙලාවට කෙටි ප්‍රශ්න පත්‍රය ඔයාලට ලකුණක් විදිහට ලැබෙන ප්‍රශ්නයක්. සහ ගොඩක් වෙලාවට ළමයි අමාරුයි කියලා හිතාගෙන ඉන්න. නමුත් තාම සරල පාඩමක් තමයි න්‍යාසය කියලා කියන්නේ. ඉතින් න්‍යාස පාඩම පේපර් එකට අහන විදිහ ගැන චුට්ටක් පැහැදිලි කිරීමක් කරොත් එහෙම පාඩම ගොඩක් වෙලාවට පේපර් එකේදී හම්බෙන්නේ න්‍යාස දෙකක් අරගෙන එකිනෙක ගුණ කරන්න. ඉතින් සරලවම අපි මේකේ පියවර බලමු කොහොමද න්‍යාස දෙකක් ගුණ කරගන්නේ කියලා. ඉතින් ගොඩක් වීඩියෝ එක දිග්ගැස්සෙන හින්දා සහ අත්‍යවශ්‍ය කරුණු ටික හයිලයිට් කරලා අරගන්න ඕන හින්දා මේකේ මම අර පේපර් එකට උවමනා වෙන කොටස් ටික විතරක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සම්පූර්ණ අර්ථකථනය තියෙන පාඩම මේ වෙනකොට කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද තියෙන කාල සීමාව තාම සීමිතයි. සහ ඔයාලට වැදගත්ම කොටස් ටික ආවරණය කරලා දෙන්න ඕන හින්දා අපි මේකේ පේපර් එකට අහන කෑල්ල විතරක් චුට්ටක් වෙනම අරගෙන අපි කතා කරලා බලමු. හරි. ඉතින් අපි කතා කරන්න යනද න්‍යාස සම්බන්ධව. එතකොට න්‍යාසය ගත්තාම මුලින්ම වාට අදහසක් තියෙනවනේ මොකක්ද මේ න්‍යාසයක් කියලා කියන්නේ කියන එක. ඉතින් න්‍යාසයක් කියලා කියන්නේ මොනවා හරි සංඛ්‍යා ටිකක් ලියපු එක අරාවකට. හරි. සංඛ්‍යා අරාවකට තමයි ඔයා කියන්නේ න්‍යාසයක් කියලා. ඉතින් මේ නිර්වචන පේපර් එකට අහන්නේ නැහැ. නමුත් අර න්‍යාසය කියන එක මොකක්ද කියන එක පාඩමට ප්‍රවේශයක් ගන්න ඕනින් තමයි මේ න්‍යාසය කියන්නේ මොකක්ද කියලා කිව්වේ. ඉතින් න්‍යාස කියන්නේ සංඛ්‍යා ආරාවකට. ඉතින් න්‍යාසය අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ දත්ත ටිකක් නිරූපණය කරගන්නවා. හිතන්නකෝ දැන් ළමයි දෙන්නෙක්ගේ ලකුණු තියෙනවා කියලා. මම පොඩි උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්. කමල් කියලා කෙනෙකුයි සුනිල් කියලා දෙන්නෙකුයි ඉන්නවා. කමල් කියලා ළමයෙකුයි සුනිල් කියලා ළමයෙකුයි ඉන්නවා. ඔයාලට කමල්ගේ සුනිල්ගේ ගණිතයේ විෂයටයි විද්‍යා විෂයටයි ලකුණු ටික. හරි. කමල්ගේ සුනිල්ගේ ගණිතයේ විද්‍යා විෂයන් වලට ලකුණු අපි හිතමු කමල්ගේ ගණන ලකුණු 80යි. විද්‍යාව ලකුණු 82යි. මෙයාගේ ලකුණු 75යි. මේක 79යි. මේ ලකුණු ආට පුළුවන් න්‍යාසයක් හරහා ඉදිරිපත් කරන්න. කොහොමද? 80යි 82යි 75යි 79යි. ඉතින් ඔන්න ඔය විදිහට. ඉතින් ඔයා මෙන්න මේකේ පළවෙනි පේලිය කියවුවොත්, ඒ කියන්නේ මෙන්න මේ පේලිය මම මේක නම් කරගන්නම් R1 කියලා. මේ පළවෙනි පේලිය කියවුවොත් ඔයාලට හම්බෙන්නේ මොනවද? ඔයාලට හම්බෙනවා කමල්ගේ ලකුණු. ඔයා මේක දෙවෙනි පේලිය කියවුවොත්, ඔයාලට හම්බෙනවා සුනිල්ගේ ලකුණු. ඔයා නිකමන හරි මේකේ පළවෙනි තීරුව මෙන්න මෙහෙට තියෙන පළවෙනි තීරුව කියවුවොත් මම මේක නම් කරගන්නම් C1 කියලා. හරි. මම මෙතනින් ලකුණු කරන්න. පළවෙනි පේලිය කියවුවොත් එහෙම ඔයාලට හම්බෙන්නේ මොනවද බලන්න. ඔයාට හම්බෙනවා කමල් සුනිල් දෙන්නා ගණිතයේ විෂයට එයා අරගත්තු ලකුණු. එතකොට කවුරු හරි කෙනෙක් මෙන්න මේ පේලිය කියවුවොත් එයාට හම්බ වෙනවා මේ පේලිය නෙමෙයි සමාන මේ තීරය කියවුවොත් එයාට හම්බ වෙනවා කමල් සුනිල් දෙන්නා විද්‍යා විෂයට අරගත්ත ලකුණු. දැන් මේ බලන්න. කවුරු හරි පළවන පේලියේ පළවන තීරය කියවුවොත් එයාට හම්බෙන්නේ මොකද්ද? මේ පළවන පේලියේ පළවන තීරය කියවුවොත් කමල්ගේ ගණිත විෂය ලකුණු හම්බ වෙනවා. සුනිල්ගේ ගණිත විෂය ලකුණු හම්බ වෙනවා. පළවන පේලියේ පළවන තීරයේ දෙවන පේලිය කියවුවොත්. පැහැදිලි? පළවන පේලියේ දෙවන තීරය කියවුවොත් එයාට සුනිල්ගේ ගණිතයේ ලකුණු හම්බ වෙනවා. ඉතින් ඔය විදිහට ඔයාට පුළුවන් න්‍යාසයක් පාවිච්චි කරලා දත්ත නිරූපණය කිරීම ටිකක් සිද්ධ කරගන්න. මම හිතනවා ඉතින් මේ කතාව පැහැදිලි ඇති කියලා. සහ මෙතනදී මම තව චූටි දෙයක් මතක් කරන්න ඕන. ඔයාලට දැන් මෙන්න මෙතනදී පැහැදිලි වෙන්නදී වචන දෙකක් එළියට ආවා. මොනවද මේ වචන? පේලි සහ තීර. පේලි කියන්නේ මොනවද? තීර කියන්නේ මොනවද කියන එක. ඉතින් මෙන්න මේ වචන දෙක න්‍යාස ගාන ඇතුලේ ඊටාම වැදගත් වචන දෙකක් වෙනවා. ළමයි ඔයාලට තේරෙනවා පේලියක් කියලා කියන්නේ හරහට. පේලියක් කියලා කියන්නේ මේ හරහට ඉන්න අයට. හරි. ඔයාලා මතක් කරගන්න ඉස්කෝලේ ඕගොල්ලෝගේ පළවෙනි පේලිය නැගිටින්න කියලා කිව්වොත් එහෙම ඒ පළවෙනි පේලිය කියන්නේ හරහට තියෙන පළවෙනි කට්ටිය තමයි නැගිටින්නේ. නේ? තීරය කියන්නේ මොකද්ද කියලා අහුවොත් මේ කෙලින් අතර ඉන්න සෙට් එක තමයි නැගිටින්න ඕන. හරි. ඉතින් මෙන්න මේ හරහට ඉන්න අයට අපි කියනවා. හරි. හරහට ඉන්න සෙට් එකට අපි කියනවා පේලියක් කියලා. මේ පහළට ඉන්න සෙට් එකට අපි කියනවා තීරයක් කියලා. ඉතින් ඔය පේලියයි තීරයයි කියන්නේ කවුද කියන එක පොඩ්ඩක් හරියටම අල්ලගන්න ඕන. පේලි සහ තීර. මම හිතනවා මෙන්න මේ කතාව වැදගත් ඇති කියලා. වැදගත් සහ ඔයගොල්ලන්ට තේරුණා කියලා.
හරි. ඉතින් අපි එහෙනම් මෙතනින් ඉස්සරහට වැඩේ අරගෙන යමු. හරි. ඉතින් ඊළඟට දැන් න්‍යාස දෙකක් ගුණ කරනවා කියන කතාව ගත්තා. අපිට සාමාන්‍යයෙන් ඉලක්කමක් නම් අපිට ඕන විදිහට ගුණ කරන්න පුළුවන්. يعني දෙකේ ඉලක්කම ඕනම සංඛ්‍යාවකින් ආයෙ වැඩි කරගන්න පුළුවන්. දෙවරක් 3, දෙවරක් 10, දෙවරක් 1000 ඕන ඉලක්කමකින් වැඩි කරන්න පුළුවන්. හරි. නමුත් න්‍යාසයක් අපිට එහෙම හිතන විදිහට වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕනෑම න්‍යාස දෙකක් ගුණ කරන්න පුළුවන්. ඒකට උත්තරේ ඔයා හරි නැහැ. අපිට එහෙම හිතන විදිහට හැම න්‍යාසයක්ම ගුණ කරන්න බෑ. ගැළපෙන න්‍යාස විතරයි අපිට ගුණ කරන්න පුළුවන්. එතකොට ගැළපෙන න්‍යාස හොයාගන්නේ කොහොමද? ගැළපෙන න්‍යාස අපි හොයාගන්නේ කොහොමද? ගැළපෙන න්‍යාස අපිට හොයාගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ ගණය පරීක්ෂා කිරීමෙන්. මොකද්ද? එයාලගේ ගණය පරීක්ෂා කිරීමෙන්. ඉතින් ඔන්න අපි දැන් එනවා ඊළඟ කතාවට. මොකද්ද? න්‍යාසවල ගණය කියන කතන්දරයට. හරි. ඉතින් න්‍යාසවල ගණය කියන්නේ මෙන්න මේ කතාව. ඔයාලා ගණය කියලා කියන්නේ. හරි. න්‍යාසයක ගණය කියලා කියන්නේ ඔයා ලියලා පෙන්නන ප්‍රකාශයක් න්‍යාසයේ පේලි ගණන ගුණ කිරීම තීර ගණන කියලා. හරි. න්‍යාසයේ පේලි ගණන ගුණ කිරීම න්‍යාසයේ තීර ගණන කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මෙහෙම. දැන් මේක ගත්තොත් එහෙම මේක ඇවිල්ලා මට කියන්නේ පේලි කීයක් ඉන්නවද? පේලි කියන්නේ මොනවද? හරහට ඉන්න අය. එතකොට හරහට කියන කට්ටිය කීයක් ඉන්නවද? 1යි 2යි. එතකොට මේකේ පේලි 2යි. මේකේ තීර කීයක් ඉන්නවද ළමයි? 1යි 2යි. තීරත් 2යි. ඉතින් මේ තියෙන්නේ න්‍යාසයේ ගණය. හරි. අපි මේකට කියනවා 2x2 මැට්‍රික්ස් එකක්. අපි න්‍යාස වලට ඉංග්‍රීසි වලින් කියන්නේ මැට්‍රික්ස් කියලා. 2x2 මැට්‍රික්ස් එකක් කියලා කියනවා. ඉතින් න්‍යාසයේ දෙක ගුණ කිරීම 2. හරි. ඉතින් ඕක තමයි මේ න්‍යාසයේ ගණය වෙන්නේ. මේ වැදගත් දෙයක් කියන්න ඕනේ. දැන් මේ දෙක ගුණ කිරීම 2 කියන එක ලියලා ඉවරලා මෙතනින් 4යි කියලා එහෙම දාන්නේ නැහැ. එහෙම ලියන්නේ නැහැ ගණය. හරිද? පේලි ගාන ගුණ කිරීම තීර ගාන. දෙක ගුණ කිරීම 2 විදිහට තමයි ගණය තියන්නේ. එහෙම නැතුව මේ දෙවරක් 2 4යි කියලා එහෙම උත්තරේ තියන්නේ නැහැ. හරි? ඉතින් චුට්ටක් ඔයාලා පොඩි try එකක් දෙන්න. මම මෙතන එක ගානක් දෙකක් දාන්න. ඒ ගණන් දෙකේ තුනේ න්‍යාසයේ ගණය ලියන්න බලන්න පොඩ්ඩක් ඕගොල්ලෝ. තනියම අභ්‍යාසයක් විදියට. හරි. ඕගොල්ලෝ වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා වැඩි කරගන්න. වැඩි කරලා මෙතන ඉස්සරහට දිගට බලාගෙන යන්න. හරි. ඉතින් මම හිතනවා දැන් ඕගොල්ලෝ වැඩි ඉවර කරලා ඇති කියලා. අපි බලමු මේකේ උත්තර ටික කොහොමද එන්නේ කියලා. බලන්න මේකේ පේලි කීයක් ඉන්නවද? පේලි 2යි. පේලි 2යි තීර 3යි. දෙක ගුණ කිරීම 3 න්‍යාසයක්. මේක බලන්න. එක පේලියක් විතරයි ඉන්නේ. හැබැයි පේලි ඉන්නවා තීර ඉන්නවා කීයක්ද? 3ක්. මේකේ පේලි 2යි. නමුත් එක තීරුවයි. හරි. ඉතින් න්‍යාසවල ගණය කියන කතන්දරේ ඔකයි. ඉතින් ගණය කියන්නේ හරි සරල කතාවක්. මොකද්ද ගණය කියන්නේ? පේලි ගාන ගුණ කිරීම තීර ගාන කියන එකට. හරි. ඉතින් න්‍යාසවල ගණය ඔන්න ඔය විදිහට අපි කතා කරලා ඉවර කරගත්තා. අපි දැන් යමු මේ පාඩමේ අපිට වැදගත්ම කෑල්ල ලකුණු ගන්න පුළුවන් කෑල්ල සහ පේපර් එකට අහන කෑල්ල න්‍යාස ගුණ කිරීම. හරි. න්‍යාස ගුණ කිරීම. ඉතින් න්‍යාස ගුණ කිරීම ගැන කියද්දි හරි. න්‍යාස ගුණ කිරීම ගැන ඔයාලට කියද්දි න්‍යාස ගුණ කිරීම ගැන ඔයගොල්ලන්ට කියද්දි මට මෙතන කියන්න ඕනේ මෙන්න මේ කතාව. හරි. මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා අපිට හිතන විදිහට ඉලක්කම් ගුණ කරනවා වගේ න්‍යාස ගුණ කරන්න බෑ කියලා. එහෙනම් ගැළපෙන න්‍යාස කවුද? ඔයාලා න්‍යාස දෙකක් ගුණ කරන්න කලින් ඒ න්‍යාස දෙකේ ගණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද්ද? න්‍යාස දෙකේ ගණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට මම මෙහෙම ගණනක් දානවා. මේ බලන්න. දැන් මේ න්‍යාස දෙකේ ගණයන් ගැන චුට්ටක් කල්පනා කරන්න. මෙන්න මෙයාගේ ගණය කොහොමද එන්නේ ළමයි? පේලි 2යි තීර 2යි. පේලි 2යි තීර 2යි. මෙයාගේ බලන්න. මෙයාගේ පේලි 2යි එක තීරයයි. ගුණ කරන්න පුළුවන් වෙන්න නම්
වෙන්න ඕනේ එකම එක දෙයක් විතරයි. මොකද්ද? මෙන්න මේ පළවෙනි න්‍යාසයේ තීර ගානට දෙවනි න්‍යාසයේ පේලි ගාන සමාන වෙන්න ඕනේ. මොකද්ද? පළමු න්‍යාසයේ තීර ගණනට දෙවන න්‍යාසයේ පේලි ගාන සමාන වෙන්න ඕනේ. පළමු න්‍යාසයේ තීර ගණන සමානයි දෙවන න්‍යාසයේ පේලි ගණන. මෙන්න මෙහෙම වෙනවා නම් වැඩි. මෙන්න මේ අවශ්‍යතාව සම්පූර්ණ කරනවා නම් තෘප්ත කරනවා නම් ඒ ඕනෑම න්‍යාස දෙකක් ගුණ කරගන්න පුළුවන්. මේ ඕනෑම න්‍යාස දෙකක් ගුණ කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද්ද? න්‍යාස දෙකක් ගුණ කරන්න දෙනකොට ඒ න්‍යාස දෙක අරගෙන බලන්න පළවෙනි න්‍යාසයේ තීර ගාන දෙවන න්‍යාසයේ පේලි ගානට සමාන වෙනවද කියලා. එහෙම වෙනවා නම් ඒ න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්. බැරි වෙලාවක් මේ වැඩේ වෙන්නේ නැත්නම් ඒ න්‍යාස දෙක ගුණ කරන්න බැහැ ළමයි. ඉතින් ඔයා මුලින්ම බලන්න ඕන තීර ගාන පේලි ගානට සමාන වෙනවද කියලා. නිකනුත් නෙමෙයි පළමු න්‍යාසයේ තීර ගාන දෙවන න්‍යාසයේ පේලි ගානට සමාන වෙනවද කියන එක තමයි ඔයා චෙක් කරගන්න ඕනේ. හරි. ඉතින් ඔය වැඩේ වෙනවා නම් ඔයාලට මේ න්‍යාස ගුණ කරන්න පුළුවන්. ඉතින් මේ න්‍යාස දෙක ගුණ කරගන්නේ කොහොමද? මේ න්‍යාස දෙක ගුණ කරගන්නේ කොහොමද? අපි ඕක තමයි දැන් බලන්න යන්නේ. හරි. ඉතින් මම මේක ගොඩක් සංකීර්ණ කරන්නේ නැතුව ඉතාලම සරල විදිහට කියලා දෙන්නම් පොඩි ලේසි ක්‍රමයකින්. මෙන්න මෙහෙම. අපි මම මෙතන ඉලක්කම් ටික ඉවරනේ. මේ වැඩේ හම්බුනාට පස්සේ මම ඔයාලට මෙහෙම උපදෙසක් දෙනවා. ඔයාගේ පළවෙනි න්‍යාසයේ පේලි ටික මෙහෙම රවුන්ඩ් කරගන්න. පළවෙනි න්‍යාසයේ පේලි ටික කොහොම රවුන්ඩ් කරගන්න. දෙවෙනි න්‍යාසයේ තීර ටික විදිහට රවුන්ඩ් කරගන්න. ඔන්න ඔහොම. හරි. දැන් චූටි වගුවක් වගේ එකක් ඇඳ ගන්න ඕනේ. මේක ඉතින් මේ ඉරි ගහලා ලස්සනට වගුවක් වගේ අඳින්නම ඕනේ නැහැ. අර අපි නිකන් අපේ වැඩේ පොඩ ඇහැට පේන්න ලස්සන වෙන්න වගුවක් වගේ හදාගමු. හරි. මම මේ වගුව ඇඳේ නිකන් නෙමෙයි. මම මේ වගුව ඇඳේ මෙතන රවුන්ඩ් කරපු පේලි ගානට හිටින්දයි මේ රවුන්ඩ් කරපු තීර ගානට හිටින්දයි. ඒ කියන්නේ මේවා මුලින්ම රවුන්ඩ් කරගත්ත පේලි ගාන 2 3 කියන එක කියනවා. මෙතන රවුන්ඩ් කරගත්තේ 5 1 කියන එක කියනවා. මෙතන හදාගත්තා 2 3 කියන එක. ඔන්න ඔහොම හිටින්න තමයි මම මේක හදාගත්තේ. හරි. ඔයාලට තේරුණා කියලා මම හිතනවා. මොකද්ද? මම මෙතන පේලි ගාන හිටන විදිහට පළවෙනි න්‍යාසයේ පේලි ටික රවුන්ඩ් කරගත්තා. දෙවෙනි න්‍යාසයේ තීර ටික රවුන්ඩ් කරගත්තා. ඊට පස්සේ මම මොකද කරේ? මේ පේලි ටික ගෙනල්ලා මෙතනින් ලියාගත්තා. තීර ටික ගෙනල්ලා මෙහෙන් ලියාගත්තා. පැහැදිලිනේ? එතකොට මෙන්න මේ කොටුවට මුකුත් වැටෙනවද? නෑ නෑ. මේ කොටුවට මුකුත් වැටෙන්නේ නෑ. මේ කොටුව හිස් ඈ. ඉතින් මම ඔන්නෝ වගුවක් හදාගත්තා. ඊට පස්සේ මම මොකද කරන්නේ? පේලියේ පළවෙනි ඉලක්කම තීරයේ පළවෙනි ඉලක්කමෙන් වැඩි කරනවා. පේලියේ පළමු ඉලක්කම තීරයේ පළමු ඉලක්කමෙන් වැඩි කරනවා. එතකොට ඉන්නේ දෙවරක් 2. දෙවරක් 2 කීයද ළමයි? 4යි. ඊට පස්සේ පේලියේ දෙවන ඉලක්කම තීරයේ දෙවන ඉලක්කමෙන් ගුණ කරනවා. පේලියේ දෙවන ඉලක්කම තීරයේ දෙවන ඉලක්කමෙන් ගුණ කරනවා. එතකොට බලන්න 3 වරක් 3. 3 වරක් 3 කීයද ළමයි? 9යි. ඊට පස්සේ මම මේ ඉලක්කම් දෙක එකතු කරනවා. 4යි 9යි කියන්නේ 13යි. ආයෙත් මොකක්ද මම මේ කරේ කියලා කියන්නම්. මම මෙතන පේලි වශයෙන් රවුන්ඩ් කරගත්ත පළමු න්‍යාසය තීර වශයෙන් රවුන්ඩ් කරගත්ත මගේ දෙවන න්‍යාසය. එහෙම රවුන්ඩ් කරලා මේ පේලි දෙක මෙතනින් ලියාගත්තා තීරය මෙතනින් ලියාගත්තා. එහෙම ලියාගද්දි මම මොකද්ද කරේ? මෙන්න මෙතන එන කොටුව හිස් තිබ්බා. මෙතන එන කොටුව මම හිස් තිබ්බා. හරි. ඊට පස්සේ මේකේ පළවෙනි ඉලක්කම මෙයාගේ පළවෙනි ඉලක්කමයි. මේකේ දෙවෙනි ඉලක්කම මෙයාගේ දෙවෙනි ඉලක්කමයි. හිතන්න මේකේ ඉලක්කම් 3 ගාන ගිහින් තිබ්බා කියලා. එහෙනම් මෙයාගේ තුන්වෙනි ඉලක්කම මෙයාගේ තුන්වෙනි ඉලක්කමෙන් ගුණ වෙන්න ඕන. එතකොට මෙයාගේ තුන්වෙනි ඉලක්කමට මෙතන තුන්වෙනි ඉලක්කමත් අනිවාර්යෙන් එන්න ඕනද නැද්ද? එන්න ඕනේ. ඇයි අපි කිව්වා මේ න්‍යාස ගුණ කරන්න පුළුවන් වෙන්නේ පළමු න්‍යාසයේ තීර ගාන දෙවෙනි න්‍යාසයේ පේලි ගානට සමාන වුණොත් විතරයි කියලා. එහෙනම් අනිවාර්යෙන් මේකට සමාන ඉලක්කම් ගානක් මෙතන ඉන්නවද නැද්ද? අනිවාර්යෙන් ඉන්නවා. එහෙනම් බය වෙන්න එපා. හරි? දෙවරක් 2 4යි 3 වරක් 3 9යි. 4යි 9යි 3 උත්තරේ 13යි. හරි? දෙවරක් 5 10යි ආයතර විදිහට පළවෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කම දෙවරක් 5 10යි 3 වරක් 1 3යි. එතකොට උත්තරේ 13යි. ආයත උත්තරේ 13යි. ඉතින් මේ න්‍යාස දෙක ගුණ කරාම එන උත්තරය කොහොමද ළමයි එන්නේ? 13
13. ඕක තමයි මේකේ ඉලක්කම් දෙක. දැන් මම කොහොමද එක සැරේ මෙන්න මෙහෙම එනවා කියලා හදාගත්තේ? ඔන්න ඕක පොඩි ට්‍රික් එකක් ළමයි. ඔන්න ඔතන තියෙන පොඩි වැඩක්. ඒකට මම ආයෙ ඔයාලව අරන් යනවා මෙන්න මෙතෙන්ට. දැන් ළමයි මම ඔයාලට කිව්වනේ න්‍යාස දෙක ගුණ කරනකොට තීර ගානේ පේලි ගානට සමාන වෙනවා කියලා. ඔයාට න්‍යාසේ ගණය දිහා බැලුවාම ඔයාට හම්බ වෙන පිළිතුරු න්‍යාසයේ ගණය හොයාගන්න පුළුවන්. මොකද හිමින් කියන්නේ මේ තීර ගානයි පේලි ගානයි තියෙන මේ ගණය අරගත්තට පස්සේ මේ දෙන්නගේ ගණයන් දිහා බලලා ඔයා ගුණ කරන න්‍යාස දෙකේ ගණයන් දිහා බලලා ඔයාට පිළිතුර විදිහට හම්බ වෙන න්‍යාසයේ ගණය ඔයාට හොයාගන්න පුළුවන්. කොහොමද ඔය වැඩේ කරන්නේ? ඒකට කරන්න තියෙන සරල වැඩක් මොකක්ද දන්නවද? ඔයා මේ රවුම් කරගත්ත ඉලක්කම් දෙක තියෙන්නේ. ওই ඉලක්කම් දෙක චුට්ටක් කියලා ගාලා මකා ගන්න තියෙනවා. ඕම් මකා ගන්න. මැකුවම ඉතුරු නානේ ඉලක්කම් දෙක. ඔය ඔයාට හම්බෙන්නේ පිළිතුරු න්‍යාසයේ ගණය. ඒ කියන්නේ මෙතන ඉතුරු වුණේ කවුද ළමයි? පළමු න්‍යාසයේ පේලි ගාන. මේ ඉතුරු වෙන්නේ කවුද? දෙවන න්‍යාසයේ තීර ගාන. හරි. ඉතින් මේ පේලි දෙකයි එක තීරුවයි. පේලි දෙකයි එක තීරුවයි. න්‍යාසයෙන්. ඉතින් හරි නේද බලන්න? පේලි දෙකයි එක තීරුවයි. පේලි දෙකයි එක තීරුවයි. වැඩේ හරි නේද ළමයි? එහෙනම් මේකේ න්‍යාසයේ ගණය 2 1. ඉතින් ඔය තියෙන්නේ සරලවම න්‍යාස ගුණ කරගන්න විදිහ. හරි. දැන් මේක දිහා එක සැරයක් බලන් හිටියා කියලා නම් න්‍යාස ගුණ කිරීම පුළුවන් වෙන්නේ නැහැ. අපි යන් තව ගානකට. හරි. අපි මේ ගාන වලගේ අච්චුපතේ තියෙන ගානකට යමු. හරි. ඉතින් ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ලියා ගන්න මම විනාඩියකට බෝඩ් එක කොහොම තියන්නම්. හරි මම ඉතින් මේ වැඩේට තෝරාගත්තේ ඔයාලගේ අච්චුපතේ තියෙන අභ්‍යාසයක ගානක්ම තමයි මේ ගාන ඔයාලගේ 9.4 අභ්‍යාසෙ තිබ්බ 6 වෙනි ගාන 9.4 අභ්‍යාසෙ තිබ්බ 6 වෙනි ගාන ඉතින් ඕක තමයි ගාන මේ ගාන දැන් හදන්න. ඉතින් අපි යන් ආපහු අපේ උපදේශ ටික දිහාට අපේ උපදේශ ටික මොනවද? පළමු න්‍යාසයේ පේලි වශයෙන් රවුම් කරගන්න. පළමු න්‍යාසයේ පේලි වශයෙන් රවුම් කරගන්න. දෙවන න්‍යාසයේ තීර වශයෙන් රවුම් කරගන්න. මම මේක තව පොඩ්ඩක් පැහැදිලි වෙන්න මේ වෙන පාටක් පාවිච්චි කරන්න. හරි. දැන් මං හිතනවා පොඩ්ඩක් පැහැදිලි ඇති කියලා. හරි. ඉතින් අපි ආපහු අර වැඩේ කරගමු. පේලි විදියට ලියාගමු. 3 2. මෙයාව ඍණ 2 1. ඊට පස්සේ තීර විදියට ලියාගමු. 1 2. ඍණ 2 1. ඊට පොඩ්ඩක් මදිව ඉදවන්න. හරි. ඔහොම හරි. ඉතින් පළමු ඉලක්කමෙන් පළමු ඉලක්කම. දෙවන ඉලක්කමෙන් දෙවන ඉලක්කම. හරි. ඒ තීරිය යන්නේ 3 වරක් 1. පළමු ඉලක්කමෙන් පළමු ඉලක්කම 3 වරක් 1 3යි. දෙවන ඉලක්කමෙන් දෙවන ඉලක්කම දෙවරක් 2 4යි. 3යි 4යි එකතු කරාම උත්තරය 7යි. පළමු ඉලක්කමෙන් පළමු ඉලක්කම. ඍණ දෙවරක් 1 ඍණ 2යි. දෙවන ඉලක්කමෙන් දෙවන ඉලක්කම දෙවරක් 1 2යි. ඍණ 2යි ධන 2යි එකතු වුණාම උත්තරය 0යි. ඊට පස්සේ මේ බලන්න. 3 වරක් ඍණ 2යි. කියන්නේ ඍණ 6යි. දෙවරක් 1 2යි. ඍණ 6යි 2යි එකතු වුණාම උත්තරය ඍණ 4යි. ඍණ දෙවරක් ඍණ 2. ධන 4යි. එක් වරක් 1 ධන 1යි. 4යි 1යි එකතු වුණාම උත්තරය 5යි. ඉතින් මෙතනින් හම්බ වෙන පිළිතුරු න්‍යාසය වෙන්නේ 7යි ඍණ 4යි 0යි 5. මේ බලන්න ලස්සනට නම 7යි ඍණ 4යි 0යි 5යි.
7යි. ඉතින් 4යි විතර. ඉතින් පිළිතුරු න්‍යාසය ඔන්න ඕක. ඉතින් එහෙනම් ඔයාලගේ අභ්‍යාස වල ගණන් ටික ඉස්සරහට හදාගෙන යන්න. මම හිතන්නේ අපේ පොයට පාඩමක් වැඩසටහන යටතේ මේ න්‍යාස පාඩම ඔයගොල්ලන්ට කියලා තියෙනවා. ඉතින් ඔයාලට මේ දේවල් ටික හරහා පුළුවන් පේපර් එකට ලේසියෙන්ම ලකුණක් අරගන්න. මම හිතනවා මේ කරපු කොටස ඔයගොල්ලන්ට තේරුණා කියලා. ඉතාමත් කෙටි කාලයක් ඇතුලේ ප්‍රශ්න පත්‍රයට අවශ්‍යම කරන කොටස අපි ආවරණය කරලා දුන්නේ මේ විදිහට. ඉතින් මම නැවතත් කියනවා මම කලිනුත් වීඩියෝ එකේදී කිව්වා මේ වීඩියෝ එක ඇතුලේදී ගාන දිහා බලන් හිටියා කියලා නම් න්‍යාස ගන්න පුළුවන් වෙන්නේ නැහැ. න්‍යාස නෙමෙයි ඕනෑම ගානක් එහෙම හදා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. තවදුරටත් ඔයා පුරුදු වෙන්න ඕන. ඉතින් මෙන්න මේ කියලා දුන්න අර සරල පියවර ටික අනුගමනය කරලා ඔයාලට පුළුවන් ඕනෑම න්‍යාස ගානක් හදලා ගොඩ දාගන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.